right. එතකොට මේ ඔයගොල්ලන්ට මේ ජාතිගිනුම් සාරවාර්ථය කියන කොටසේදී පුතා මේ අලුතෙන් කාරණාවක් ඇවිල්ලා තියෙනවා රාජ්‍ය මූල්‍ය සේදීමක් කියලා. හරි? අපි ෆිස්කල් වොෂ් කියලා කියනවා. මම මෙතන ලියනවා මේ රාජ්‍ය හරි මූල්‍ය හරි සේදීම. හරිද? අපි ඒකට කියනවා මේ ෆිස්කල් වොෂ් කියලා. හරි? මේක වගේ MCQ පේපර් එකේ එන්න පුළුවන්. එහෙම නැත්නම් තව නමක් එන්න පුළුවන්. මේකටම හරි රාජ්‍ය මූල්‍ය මධ්‍යස්ථභාවය කියලා. මම ඒ නමත් ගන්න මෙතෙන්ටම. හරි රාජ්‍ය මූල්‍ය මධ්‍යස්ථභාවය. හරිද? ඒකට අපි කියනවා මේ ෆිස්කල් හරි නියුට්‍රලිටි කියලා. right. එතකොට පුතා මේ මෙන්න මේ නම් දෙකත් එක චුට්ටක් මේ කාරණාව පොඩ්ඩක් හොඳට ඔලුවට දාගන්න. හරි. එතකොට මේ අලුතෙන් අපිට MCQ ඇතුළට එන්න පුළුවන් මේ කාරණාව මේ රාජ්‍ය මූල්‍ය සේදීම ෆිස්කල් වොෂ් කියන එකයි. ඊට පස්සේ රාජ්‍ය මූල්‍ය මධ්‍යස්ථභාවය ෆිස්කල් නියුට්‍රලිටි කියන එකයි ඒ concept එක. ඒකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒකෙදි අර සමතුලිත ජාතික ආදායම වෙනස් නොවි පැවතීමක් තමයි වෙන්නේ. හරිද? එතකොට මේ රාජ්‍ය මූල්‍ය සේදීම සහ රාජ්‍ය මූල්‍ය මධ්‍යස්ථභාවය කියන කාරණාවේදී ඒකේ විශේෂිතම කරුණ තමයි මේකෙදි වෙන්නේ. හරි? සමතුලිත ජාතික ආදායම හරි සමතුලිත ජාතික ආදායම හරි සමතුලිත ජාතික ආදායම හරි නොවෙනස්ව පවතී. හරි නොවෙනස්ව පවතී. හරි නොවෙනස්ව පවතී. ඒ කියන්නේ පුතා මේ සමතුලිත ජාතික ආදායම නොවෙනස්ව පවතිනවා කියලා කියන්නේ හරි ඒක ඇතුලේ මූලිකවම වෙන්න ඕනේ අර මේ ප්‍රසාරණාත්මක සහ සංකෝචනාත්මක බලපෑම් ටික සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අර මූලිකවම අපි එක දෙයක් ගත්තොත් පොඩි මාතිරේක කාරණා කීපයක් එක්ක සංක්‍රාම කියන කාරණාව. හරි සංක්‍රාම හරි රුපියල් බිලියන 100කින් වැඩි කරනවත් එක්කම හරි ඊට පස්සේ බදු කියන කාරණාවත් හරි රුපියල් බිලියන 100කින් වැඩි වුණා. හරිද? මම කියන කාරණාව මේ සංක්‍රාම රුපියල් බිලියන 100ක් වැඩි වෙලා බදුත් රුපියල් බිලියන 100කින් වැඩි වුණොත් පුතා ඔයා දන්නවා මේ සංක්‍රාම සහ බදු කියන දෙකම බලපාන්නේ වැය කළ හැකි ආදායමට තමයි. ඒ කියන්නේ ඍජුවම සමහර ඉල්ලුමට එන්නේ නැහැ. ඒක වක්‍ර බලපෑමක් තියෙන. ඒතකොට වැය කළ හැකි ආදායම ඔස්සේ තමයි එතන බලපෑමක් වෙන්නේ. එතකොට ඒ කාරණාවේදී අපි මෙතන ගත්තොත් හරි YD සමානයි. ඔයා දන්න YD සමානයි. හරි අපිට ගන්න පුළුවන් y ඍණ හරි TX ධන TR කියලා. එතකොට පුතා මෙතන වෙන්නේ අර වැය කළ හැකි ආදායමට සංක්‍රාම වලින් වෙන එකතු වීමයි. හරි ඊට පස්සේ බදු වලින් වෙන අඩුවීමයි. හරි මෙතන ධන 100යි. හරි මෙතන බදු වැඩි වෙලා ඍණ 100යි. එතකොට වැය කළ හැකි ආදායමට වෙන බලපෑම ශුන්‍ය බලපෑමක් වෙනවා. ඒක නිසා එතන අවසානයේ සමතුලිත ජාතික ආදායම වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා අර MCQ ඇතුලේ එන්න පුළුවන් කාරණාවක් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඒක තමයි. හරි වැය කළ හැකි ආදායමට ශුන්‍ය බලපෑමක් වෙනකොට අපි ඒකට කියනවා රාජ්‍ය මූල්‍ය සේදීමක් කියලා. හරි. එහෙම නැත්නම් අර ගුණක කියන කාරණාවත් එක්ක ගියොත් තව පොඩි අතිරේක පැහැදිලි කිරීමක් කරන්නම් ඉක්මනින්. හරි. අපි ගත්තොත් මේ ගුණකය කියන එක හිතන්න හරි රාජ්‍ය වියදම් ගුණකය හිතන්න 5යි කියලා. හරි. එතකොට ඔයා හිතන්න එහෙනම් හරි අපිට එනවා හරි බදු ගුණකය එනවා. හරි KTX එනවා ඍණ 4යි. ඊට පස්සේ එනම් සංක්‍රාම ගුණකය එනවා KTR එනවා ධන 4යි. හරි ධන 4ක් එනවා. ඔන්න ඔය වගේ අවස්ථාවක් આવත් පුතා එතන අපි ගත්තොත් හරි රාජ්‍ය වියදම වැඩි වෙනවා. right රාජ්‍ය වියදම වැඩි වෙනවා 80කින්. එතකොට 80කින් වැඩි වුණාට පස්සේ සමතුලිත ජාතික ආදායමට වෙන බලපෑම තමයි හරි 80 වැඩි කිරීම 5 එතන එනවා අපිට 400. හරි ඊට පස්සේ ඒත් එක්කම හිතන්න බදු වැඩි වෙනවා ටැක්ස් එක වැඩි වෙනවා පුතා එතන ගමු 100ක්. එතකොට ටැක්ස් එක 100ක් වැඩි වුණොත් ජාතික ආදායමට වෙන සංකෝචනාත්මක බලපෑම 100 වැඩි කිරීම ඍණ 4 එතන එනවා ඍණ 400. හරි ඍණ 400. අවසානයේ සුද්ධ බලපෑම ශුන්‍යයක් වෙනවා ජාතික ආදායම. ඒක නිසා ඔන්න හරි අර ෆිස්කල් වොෂ් කියන කාරණාව හරි රාජ්‍ය මූල්‍ය සේදීමක් කියලා කියන්නේ සමතුලිත ජාතික ආදායම කරේ ශුන්‍ය බලපෑමක් විය යුතුයි. ඒ කියන්නේ
සංක්‍රාම බදු කියන දෙන්න සමානාගයන්ගෙන් වැඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් වෙන්නේ අර වැය කළ හැකි ආදායමට ශුන්‍ය බලපෑමක් වෙන කාරණාව. එහෙම නැත්නම් ගුණකාශ්‍රයෙන් එනකොට හරි රාජ්‍ය වියදම වැඩිවීම සහ බදු වැඩිවීම අර ගුණකයත් එක්ක එනකොට හරි රාජ්‍ය වියදම 80ක් වැඩි වෙලා බදු 100ක් වැඩි වුණොත් එතන ප්‍රසාරණාත්මක සංකෝචනාත්මක බලපෑම ඔස්සේ අවසානයේ හරි ශුද්ධ බලපෑම ශුන්‍යයක් වෙන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි කියන්නේ රාජ්‍ය මූල්‍ය සේදීම හෙවත් රාජ්‍ය මූල්‍ය මධ්‍යස්ථභාවය කියලා. හරි මේ වගේම තව කෙටි වීඩියෝ වලින් අපි ඉස්සරහදී හම්බෙමු. ඒ නිසා හැමෝම channel එක subscribe කරලා තියාගන්න. හරි එහෙනම් හැමෝටම ජය වේවා.